ආයිබෝවන් මේ විග්‍රහයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ පුරාණ ශ්‍රී ලාංකික සමාජය ගොඩනැගිලා තිබුණු ඒ පුදුම සහගත සැලැස්ම ගැනයි. හිතන්න අවුරුදු දහස් ගාණක් නොනැසී පවතින ශිෂ්ටාචාරයක් නිර්මාණය කරනවා කියන්නේ මොනතරම් ලොකු අභියෝගයක්ද? ඉතින් පුරාණ ලංකාවේ පාලකයෝ හරියටම මුහුණ දුන්නේ ඔන්න ඔය අභියෝගයට. ඕන් ඒකට හදපු සැලැස්ම ඇත්තටම හරිම සුවිශේෂී එකක්. හොඳයි. අපි මුලින්ම බලමු මේකේ සමාජ සැලැස්ම ගැන. මොකද ඕනෑම ශ්‍රේෂ්ඨ නිර්මාණයක පදනම ශක්තිමත් වෙන්න ඕනේනේ. මේ ශිෂ්ටාචාරය පදනම වුණේ මිනිස්සු, ඒ කියන්නේ ජනතාව සහ සමාජය ඇතුලේ ඔවුන්ට හිමි වෙලා තිබුණු පැහැදිලි තැන. මේ සම්පූර්ණ ව්‍යුහයම ගොඩනැගිලා තිබුණේ රජතුමා වටා. එතුමාව සැලකුවේ බෝධිසත්වෙක් විදිහට. ඒ කියන්නේ රජුගේ බලය පරම්පරාවෙන් ආවට ඔහුගේ පාලනයේ නීතියානුකූල වෙන්න නම් ගුණවත්කම අත්‍යවශ්‍ය වුණා. රජතුමාට ළඟින්ම ඉඳගෙන සහයෝගය දුන්නේ රාජකීය නිලධාරීන් සහ සංඝයා වහන්සේලා. මේ පාලන සහ ආධ්‍යාත්මික ප්‍රභූන් තමයි රජුට උපදෙස් දීම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වගේ දේවල් කරලා පාලනයට ලොකු බලපෑමක් කළේ. ඊළඟ මට්ටමේ හිටියේ ගිහි ප්‍රභූන්. ඒ කියන්නේ ධනවත් වෙලෙන්දෝ, නැව් කපිතාන්වරු, වෛද්‍යවරු, ගුරුවරු වගේ අය. විශේෂත්වය තමයි ඔවුන් කෘෂි කර්මාන්තයේ යෙදුනේ නැහැ. ඔවුන් තමයි සමාජයේ වෘත්තීය සහ වාණිජාංශවල කොඳුනා රටිය උන්නේ. හැබැයි මේ හැම දෙයකම නියම පදනම වුණේ සාමාන්‍ය ජනතාව. ඒ කියන්නේ ගෝවීන්, ශිල්පීන්, දීවරයන් වගේ අය. ඇත්තටම මුළු ශිෂ්ටාචාරයම දුවවපු නිෂ්පාදන එන්ජින් එක විදිහට ක්‍රියා කළේ ඔවුන්. මේ සමාජ දුරාවලියේ පහළම ස්තරයේ හිටියේ දාසයන්. ඔවුන්ට පෞද්ගලික නිදහසක් තිබුණේ නැහැ. පරම්පරාවෙන් එන දාසයෝ සහ මුදලට ගත්ත දාසයෝ කියලා කොටස් දෙකක්ම ඉඳලා තියෙනවා. උන්න බලන්න මේ පිරමීඩ එකේ මුළු සමාජ ව්‍යුහයම කොච්චර පැහැදිලිව පේනවද කියලා. පිළිවෙලක් සස්තාවරත්වයක් ඇති කරන්නම නිර්මාණය කරපු සිරස් ව්‍යුහයක්. මෙතන තියෙන හරිම සිත් ගන්නාසුළු කාරණය තමයි පුරාණ නායකයෝ රාජධානියේ පැවැත්ම රැකගන්න හරිම සක්‍රියව වැඩ කරලා තියෙනවා. ඒකට අද අපි කියන්නේ සමාජ ඒකාබද්ධතාවය කියලා. මේ නවීන සංකල්පය ඔවුන් සහජයෙන්ම තේරුම් අරන් ඉඳලා තියෙනවා. හොඳයි. සමාජ සැලැස්මක් තිබුණට විතරක් මදි නේද? මේ සමාජ ඒකාබද්ධතාවයේ පවත්වාගෙන යන්න නම් ශක්තිමත් නීති පද්ධතියක්, ඒ කියන්නේ පැහැදිලි රීති පොතක් අත්‍යවශ්‍යයි. පුදුම හිතෙන දෙයක් තමයි 9 වෙනි සියවසත් අර මෑත කාලෙකත් පුරාණ ශ්‍රී ලංකාවේ හරියට අද තියෙන ආණ්ඩු වගේම පැහැදිලි බලය බෙදීමක් සහිත සංකීර්ණ පාලන පද්ධතියක් තිබිලා තියෙනවා. නීති හදන්න, නීති ක්‍රියාත්මක කරන්න සහ සාමය රකින්න වෙන-වෙනම අංශ තිබිලා. ඒ වගේම බදු ක්‍රමයක් හරිම සංවිධානාත්මකයි. නිකම්මනේ විහරිව නිශ්චිතයි. වැව් වලින් වතුර ගන්නවට, රජුගේ ඉඩම් වගා කරනවට විතරක් නෙවෙයි, ඇලවල් වලින් මාළු අල්ලනවටත් වෙන-වෙනම බදු අය කරලා තියෙනවා. අපරාධ නීතියත් හරිම තදයි. මේ වේවැයකටිය සෙලිපිය තියනවා වගේ දඬුවම් දීලා තියෙන වරදිකරුට පාඩමක් උගන්වන්න විතරක් නෙවෙයි, ඒක අනිත් අයටත් ලොකු ආදර්ශයක් වෙන්න ඕනේ කියන අරමුණෙනුයි. ඉතින් මේ තරම් සංකීර්ණ සමාජයක් බලගැඹුන්නේ කොහමද? ඒකට ගතික, ඒ කියන්නේ නිරන්තරයෙන් දියුණු වෙමින් තිබුණු ආර්ථික එන්ජිනයක් තිබුණා. මුලින්ම තිබුණේ සරල භාණ්ඩ හුවමාරු ක්‍රමයක්. හැබැයි කාලයත් එක්ක ඒක ප්‍රමිතිගත මුදල් පද්ධතියක් දක්වා දියුණු වුණා. කහපන වගේ කාසි ආනයනය කිරීමෙන් පටන් අරන් පස්සේ කාලෙක අපේම රජවරුන් දේශීය කාසි නිෂ්පාදනය කරන තැනටම ආවා. ඒක තමයි ආර්ථිකයේ ලොකුම පිම්ම. මේක කොච්චර බැරෑරුම් විදිහට කරාද කියනවනම් මේ අලුත් මුදල් ඒකකය කළමනාකරණය කරන්න, ඒ කියන්නේ කාසිවල ගුණාත්මකත්වය සහ ප්‍රමිතිය බලන්න රූප අධ්‍යක්ෂක කියලා විශේෂ නිලධාරියෙකුම පත් කරලා තිබුණා. හරි. ව්‍යුහය, නීතිය, ආර්ථික මේ හැමදේම පැත්තකින් තියමුකෝ. මේ ශිෂ්ටාචාරයේ ඇත්තම ආත්මය මොකක්ද? ඒක දැනගන්න අපි ඒ අයගේ සංස්කෘතියයි සාරධර්මයයි දිහා බලන්න ඕන. ඒ කාලේ තිබුණු ගොඩාක් සමාජයක බලද්දි පුරාණ ලංකාවේ කාන්තාවන්ට ලැබිලා තිබුණේ පුදුම බලයක්. ප්‍රාදේශීය පාලනයේ ඉඳලා ලීලාවති රෙජින වගේ තුන් පාරක්ම සිහසුනට පත් වෙනකම්ම ඔවුන්ට අවස්ථා තිබිලා තියෙනවා. තමන්ගේ දේපල පාලනය කරන්නත් ඔවුන්ට නිදහස තිබුණා. ඒ වගේම ඔවුන්ගේ ආහාර වේල. ඒක තමයි ඔවුන්ගේ නිරෝගීකමේ රහස. ඖෂධීය පැලෑටි දාපු කැඳ වගේ දේවල් ප්‍රධාන ආහාරයක් වුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික, සොහොක්ක සම්පන්න දේවල් වලට තමයි ඔවුන් මුල් තැන දුන්නේ. මෙන්න තවත් විශේෂ දෙයක්. පරිසර ආරක්ෂණය කියන එක නිකම්ම සාරධර්මයක් විතරක් නෙවෙයි, ඒක නීතියක් වෙලා තිබුණා. පස්කඳු කපන එක, සත්තු මරණ එක තහනම් කරලා තිබුණේ පරිසර විද්‍යාව ගැන ඔවුන්ට තිබුණේ ගැඹුරු අවබෝධය නිසාමයි.
ඉතින් මේ පුරාණ සැලැස්මේ පදනම නීතිය ආර්ථිකය සහ සාරධර්ම කියන හැමදේම දිහා බලුවට පස්සේ අපි ඒ උරුමය ගැන නැවත හිතලා බලන්න ඕන. මොකද මේ කියන සමාජ පිළිවෙල ව්‍යුහගත පාලනීය සහ ගැඹුරු සාරධර්ම මත පදනම් වුණු රාමුව වසර 1000කටත් වඩා වැඩි කාලයක් ශිෂ්ටාචාරයකට සමෘද්ධිමත් වෙන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් මේ විග්‍රහයෙන් අපිට පේන්නේ නිකම් අතීත සැලැස්මක් විතරක් නෙවෙයි ඒකේ අදටත් වළංගු වෙන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. එහෙනම් සමාජ ඒකාබද්ධතාව, පරිසර නීති, සමබර ජීවන රටාව වගේ මේ පුරාණ උරුමයන් අරගෙන වඩා හොඳ අනාගතයක් ගොඩනගන්න අපිට ආభాෂයක් ගන්න බැරිද?